බලමුද ඔයාගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට ඔයා දැන් ආදරය කරන කෙනාට ඔයාට මොනවද කියන්න තියෙන්නේ කියලා. ඉතින් කාඩ් බලපුවාම නම් පේනවා එයාට ඉතාමත් ගැඹුරු අවංක සහ අනාගතය ගැන ගොඩාක් ඔයත් එක්ක සාකච්ඡා කරන්න එයාට ආසයි. අනාගතය ගැන දේවල් කියන්න එයා ගොඩක් ආසාවෙන් ඉන්න බව කාඩ් ටික බලපුවාම පේනවා. අපි බලමු එකින් එක කාඩ් වලින් මොනවද කියවෙන්නේ කියලා. King of Wands කාඩ් වලින් පෙන්වන්නේ පළමුව මතක් කරන්න ඕන මේ රීඩින් එක දකින්න ඕනම කෙනෙකුට බලන්න පුළුවන් දැනට සම්බන්ධතා තියෙන අයට. ඉතින් King of Wands කාඩ් වලින් පෙන්වන්නේ ඔවුන් ඔබට එයා ඔයාට කිසිම රහසක් දැනට නැහැ. කිසිම දෙයක් සංගවන්නේ නැහැ. ඉතාමත් පැහැදිලි සහ අවංකයි එයා. එයා කියන හැමදේම ඇත්ත. නම් එයා බුද්ධිමත්ව සහ කියන්නේ තර්කානුකූලව මෙම සම්බන්ධතාවයේ දෙස බලනවා. ඔය දෙදෙනා අතර ඇතිවෙන ඕනෑම කරුණක් විවෘතව කතා කර පැහැදිලි කර ගැනීමට එයා කැමති. මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඔය දෙන්න සාකච්ඡා කරලා විසඳ ගන්න එයා කැමති. ඉතින් two of wands කාඩ් එකෙන් පෙන්වුම් කරන්නේ මේ සම්බන්ධතාවයේ අනාගතය ගැන එයා ගොඩාක් හිතනවා. එයා ගොඩක් බරපතල ලෙස මේ ගැන හිතනවා මොකද්ද කරන්න ඕනේ. එයාගේ ජොබ් එක ගැන, ඔයාලට ඇමරිකාවට පස්සේ ඉන්න තැනක් ගැන ගොඩාක් එයා අනාගතය ගොඩාක් ප්ලෑන් කරනවා. ඉතින් ගොඩාක් එයා මේ ඉදිරිය ගැන ගොඩාක් හිතනවා. ඔයාට නොකියුවට එයා සෑහෙන්න මේ ගැන හිතලා වද වෙනවා හිතින්. ඉතින් ඔයාට සැප සම්පත් දෙන්න ඕනේ එහෙම කියලා එයා ගොඩක් හිතනවා. ඉතින් එයා බලන් ඉන්නේ ඉදිරියට මේ තීරණ ඔයත් එක්ක කතා කරන්න. ඔයත් එක්ක දිගු ගමනක් යන්න තමයි එයාගේ හීනයක් තියෙන. ඉතින් ඔයාගේ මේ අනාගතය ගැන එයාගේ මේ අනාගතය ගැන ගොඩාක් සැලසුම් රාශියක් තියෙන බව මේ කාඩ් එකෙන් පෙන්වුම් කරනවා. එයාට ඕනේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරියේදී ඔයත් එක්ක හොඳින් ඉන්න. සම්මතතාවයේ දුක් විඳින්න, විවාහයේදී දුක් විඳින්න එයා කැමති නෑ. දෙන්නටම සතුටින් ඉන්න අනාගතය නිර්මාණය කරන්න ඕනේ කියලා තමයි එයා මේ වෙනකොට සිතමින් පවතින්නේ. ඉතින් ටෙම්පරස් කාඩ් එක ඇවිල්ලා තියෙනවා. මේ කාඩ් එකෙන් කියවෙන්නේ සමබරතාවය සහ ඉවසීම ගැනයි. එයා ඔයාට මොනවා හරි එයා මොනවා හරි ඔයාට කියන්න හැදුවත් සමහර වෙලාවට ඔය දෙන්න අතර යම් යම් මතභේද හෝ අර ඉක්මන් තීරණ ගැනීම සිදුවන බව පෙන්වුම් කරනවා. ඉතින් එහෙම වුණාම අර එයා කියන්න තියෙන දේ කියන්නේ. ඉතින් දැන් අවශ්‍ය වන්නේ ඉවසිලිවන්තකම. ඔයා ගොඩක් ඉවසන්න. එකිනෙකාට ගරු කරන්න. එයාට ගරු කරන්න ඉගෙන ගන්න මේ සම්බන්ධතාවයේ හොඳ තත්යකට ගෙන යන්න නම් දෙදෙනාම කැපකිරීම කරන්න ඕනේ. ඔයාගේ පැත්තෙන් ඔයා ගොඩක් ඉවසන්න ඕනේ. ඉක්මන් තීරණ ගන්න එපා කියලා පෙන්වුම් කරනවා. මොකද එයාට අවශ්‍ය වෙලා තියෙන්නේ දෙදෙනා අතර තියෙන නිහඬභාවය දුරලා සම්බන්ධතාවය කියන්නේ සතුටින් ඉන්න සම්බන්ධතාවය තමයි එයා කැමති. මේ කාඩ් එකේ පෙන්වු කරන්නේ එයාට ඕනේ හොඳ සාමකාමී සම්බන්ධතාවයක්. ඉතින් අවසාන වශයෙන් අපිට ලව කාඩ් එක ඇවිල්ලා තිනවා. මේ කාඩ් එකෙන් සම්පූර්ණ කරන්නේ ඔය දෙදෙනා අතර ඇති ගැඹුරු ආත්මීය බැඳීම සහ අවංක ආදරය ගැනයි. මේ සියලු කාරණා අතරතුර මට කියන්න තියෙන්නේ ඔයා එයාගේ ජීවිතේ ඉතාම විශේෂ වැදගත් තේරීමක් බව එයා හිතනවා. ඔය දෙදෙනාගේම හදවත සහ අදහස් එකිනෙකට ගැලපෙන බවත් එයා හිතනවා. මොන ප්‍රශ්න ඇති වුණත් ඔය ටික දවසක් තරහ වෙලා හිටියත් අන්තිමේට ආයෙත් එනවා. මොකද ඔයා තරම් වෙන කෙනෙක් යාට හරියන්නේ නැහැ. මොකද ආත්මීය බැඳීමක් නේ හිතේ තියෙන්නේ. ඔය තරහ වුණාට ආයෙම එනවා ඔයාගේ පස්සෙන්. ඉතින් ලොකු විශේෂ තැනක් ඔය එයාගේ හිතේ ඔයා ගැන තියෙනවා. ඉතින් මුළු හදවතින්ම එයාගේ මුළු හදවතින්ම ඔයාට අවශ්‍ය ආදරය ලැබෙනවා. එයා ඉදිරි ගමනට මුළු හදවතින්ම එයා ඔයත් එක්ක ඉදිරි ගමන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් පොසිටිව් රීඩින් එකක්. සම්පූර්ණ වීඩියෝ එකෙන් කියවෙන්නේ එයා ඔයාට හොරබරු කරන්නේ නැහැ. ඇත්තටම එයා ආදරේ ඔයාගේ අනාගතය ගැන ගොඩක් හිතනවා. ඉතින් ඔයා ඉවසීමෙන් ඉක්මන් තීරණ ගන්න නැතුව වැඩ කරන්න. ඒක තමයි ඉතින් මට දෙන්න තියෙන උපදෙස. ඉතින් මේ වගේ රීඩින් බලන්න මාව ෆලෝ කරන්න.
ඔයාගේ ඉෂ්ට දේවතන් වහන්සේට ස්තුතියි කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.